දෙන්නම නෙවෙයි. I don't know about Sinhala music. Rock music and in English. ක්ලැරන්ස් විජේවර්ධන. ට්‍රෙන්ඩ් එක ඉතින් තිබ්බ ට්‍රෙන්ඩ් එක වෙනස් කරා කියලා හිතනවා මට. Iraj Hanko. Why? Because Iraj is the inspiration for so many youngsters, right? That's what I am suggesting Iraj. Otherwise, sorry? What about Canons? I do not like to listen to his music. Basically, some other girls are depending. Every person have some of the ideas, no, that's what I say. Iraj. Yes. It's my favorite. ඒ සින්දු අපි තාමත් අහනවා. එනට ඉරාජ්ගේ වනිකන් අර එකපාරක් විතර ගොඩක් අය බලලා නවත්තනවා. ලංකාව සින්දුව ගැන අපිට නම් හරියටම දන්නේ අපි අහෙන්නත් නැහැ ඒකයි. අපි විතරයි. Indian songs විතරයි. No, we are Sri Lankans. Indian songs, Indian Tamil songs, yeah. We are Tamil. And English songs. Yeah. ඉරාජිර. ඒ සමාජයේ කාලින සමාජයේ දොරතුරු අනාවරණය කරලා දින يعني මේ ක්ලියෝපැට්‍රා එකත් උනා කාන්තාවන්ගේ හිංසනය කියන එයා ගැන මම වැඩි දන්නේ ඒක එච්චර. ඒ සින්දු තුනයි ඒත් අර දැන් අද කලින් ජෙනරේෂන් එකත් එක්ක මේ මූව් වෙන්න ඕනි. හින්දා මම හිතන්නේ කියන්නේ පරණ දවස්වල ඒ සින්දු ටික හොඳයි. අද කාල ජෙනරේෂන් එකත් එක්ක ඉරාජි සින්දු ගැලපෙනවා කියලා මම හිතනවා. ඒ වර්ග ඒගොල්ලන්ට ඒ අත්දැකීම ලැබුවා නම් ඒ සින්දු හොඳට ඇහුවා නම් ඒගොල්ලෝ සමාජයට බිහි වෙයි. හරි ක්ලැරන්ස්ලා වගේ. දැන් බලන්න මේ සින්දු දැන් මට අවුරුදු 61යි. මම අවුරුදු 10 ඉස්කෝලේ A level කරනකොට අවුරුදු 17 18 තමයි සින්දු ගාවේ. අදටත් ජනප්‍රියයි. තියෙනවා දැන්වත් අපි කියනවා. ගමින් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ බලන්න කොච්චර ලස්සනද කියලා ඒ සින්දුවට ගහන්න ක්ලැරන්ස් මෙහෙමයි ඉරාජ්ගේ යන ට්‍රෙන්ඩ් එකයි ක්ලැරන්ස්ගේ ට්‍රෙන්ඩ් එකයි වෙනස් ක්ලැරන්ස් ගත්තොත් ක්ලැරන්ස්ගේ ජීවිත දැන් අවුරුදු ගානකින් අපි තාමත් අහනවා ඒ වුණාට ඉරාජ්ගේ සින්දුව ඇවිල්ලා ට්‍රෙන්ඩ් එක ආවා ඒක ඇවිල්ලා ඒක නැති වෙනත් එක්ක මේ සින්දුව හැලෙනවා ඒකට ක්ලැරන්ස්ගේ සින්දුව අපිට මුළු කියන්නේ ජීවිත කාලෙම රස විඳින්න පුළුවන් ඉතින් මම හිතනවා ක්ලැරන්ස් තාමත් ඉන්නවයි කියලා මිනිස්සු අහනනේ මම නම් තාම අහනවා ඒ සින්දුව නමක් එහෙම මතක් වෙන්නේ නැහැ තාත් අහනකොට මාත් අහනවා ඉරාජ්ගේ වෙන අහන්නේ මම හිතන අතන වෙච්ච වෙනස තරම් ලොකු වෙනසක් උන්නේ නැහැ කියලා හිතන්නේ. හරියට මට ටයිටල්ස් මතක නැහැ. ක්ලැරන්ස් විජේවර්ධන. අපි ඉස්කෝලේ යනවා. අපි හොඳ තරුණයෝ ඔයගොල්ලෝගේ හොඳ කොල්ලෝ. හරිද? ලංකාවේ කණ්ඩායම් සංගීතය කියන එක මොනවාද? ගෲප් සොන්ග්ස් වල පටන් ගත්තා. ඔය අබාලත් ඒ කාලේ බොනියම්ස් නැගලා යනවා. ඒ වගේ ලංකාවේ හරි මේකක් ගත්තේ ක්ලැරන්ස් තමයි ඉස්සෙල්ලාම. ඊළඟට ඒක තිබ්බා සුපර් ගෝල්ඩන් චයිම්ස් ඒ වගේ වලින් පටන් ගත්තේ. ඒ සින්දු අදටත් අහන්න ආසයි ලස්සනයි. Not Sinhala actually. I don't know Sinhala. I'm learning these days. So after I learn Sinhala very well, only I can see and I actually I don't know the meaning. So after I completely study Sinhala only, I can listen to the music. Okay, thank you. What about Karan? I don't listen to his song. No, I don't listen to Sinhala songs much. Yes. මම ඉරාජ් ගැන නම් ඉතින් අනේ මන්දා ක්ලැරන්ස්ගේ සින්දු වලට ගොඩක් කැමතියි මම නම් ඉතින්. මේ මත් එක හැටියට මගේ රස ආස්වාදයේ හැටියට මම හිතන්නේ ක්ලැරන්ස් වගේයි කියලා. මොකද ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඉරාජ්ට කැමති පිරිසක් ඉන්නවා ක්ලැරන්ස්ට කැමති පිරිසක් ඉන්නවා. මගේ පොයින්ට් එකෙන් බැලුවොත් මම කැමති ක්ලැරන්ස් වගේ හැදෙනවට. ඔව් රෑතාරකව. ඉරාජ් කියලා මං කියන්නේ. ඇයි ඉරාජ් කියන්නේ? මගේ සින්දු මම කැමති හින්දා මේ යාද කාල ජෙනරේෂන් එකත් එක මික්ස් සින්දු මික්ස් වෙන හින්දා මීටර් මලවරජි සෑමුලාට දායක වුණා ක්ලැරන්ස් තමයි ගොඩක් පටන් ගත්තා ඊට පස්සේ බරපතල කරනවා රැප් කරනවා ඒ වුණාට ඉච්චර සාර්ථක නෑ හේතුව මම දන්නවා මොකද්ද ඒගොල්ලන්ට මම කරලා දෙන්න සංගීතය රචනා කරලා දෙන්න ගීත තනුව හදලා දෙන්න හොඳ දක්ෂයෝ නෑ හරි අඩු මම ඉතින් මම එයාගේ ස්ටයිල් එකට කැමතියි ඇත්තටම මෙහෙමයි මගේ අදහස නම් ඉතින් හැම පැත්තක්ම තියෙන්නත් ඕනේ ඒත් මේ ක්ලැරන්ස්ගේ වගේ ගීත වලට මම කැමතියි පෞද්ගලිකව අනිත් අයගේ අදහස් කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. තක තියෙන එකක් කියන්නේ
සාමාන්‍ය ඉතින් මම එයාගේ වට කැමතියි. ඉතින් ගොඩක් තියෙනවනේ. ඉතින් මට එහෙම එකක් විශේෂයෙන්මත් කියන්න බෑ. හරි ඕකේ. තැන්ක් යු. ක්ලැරන්ස් විජේවර්ධන. ඇයි එහෙම කියන්නේ? විරාජ් නෝ ආස නැහැ. හිරුගේ ලොවේදී ඒක. ඉරාජ් විරරත්න. මට ඒ ගැන සිංහල සින්දු ගැන එච්චර ඩීටේල්ස් දන්නේ නැහැ. උනාට අපි බලපුව ඔක්කොම සිංහල සින්දු ඉරාජ් කිය තමයි. මම ඒක අහලා නැහැ. දෙන්නම ඉතින් වෙනසක් කරා කියලා හිතුණා. එහෙම බෑනේ දෙන්නගේ සංගීත ශෛලි දෙකක් නේ ස්ටයිල් දෙකක් නේ. එයාගේ පරණ සින්දු වලට කැමතියි. ක්ලැරන්ස්ගේ ඔක්කොම සින්දු වලට කැමතියි. සන්දෑවලාවන් පාවුන. ක්ලැරන්ස් විජේවර්ධන. ඇයි එහෙම කියන්නේ? එයා හරි කියන්නේ හරි ටැලන්ට් ගායකයෙක්. ඒ කියන්නේ සංගීතය සම්පූර්ණ වෙනස් කරා. කියන්නේ නෝමල් සංගීතය වගේ නෙමෙයි. එයාගේ පොප් වගේ නිකන් කියන්නේ විදේශ يعني පොප් සංගීතය වගේ නිකන් කෙනෙකුට හිතට වදින සින්දු සංගීතයක් ක්ලැරන්ස් විජේවර්ධන දුන්නා. දැන් යන්න නිකන් අර අඬන වැළපෙන සින්දු. දෙයසෝ කිය විරාගී. දැන් යන්න ගාක් විරාගී අඬනවා. ඒකම තාලෙට යන්නේවා. ගලාව සිරසේ හැමතැනම දන්නේ මේ දාන්නේ. ගලාගෙන යන්නේ එකම ටයිටල් එක. එකම තනු එක වෙලේ ඔක්කොම අඬනවා. හරි කියන්න බෑ නේද මං කියන්නේ. ඕනනම් දාන්න එක පබ්ලික් කරන්න. ඒ සිවුතා දැන් සුපර් ස්ටාර්ස් වෙන කවුද ඉන්නන්නේ? කොයි සින්දු කියලාද? තේරෙනවනේ? අද සුපර් ස්ටාර්ස් ලයිඩ් අපි දැන් ඒවා කියලාද අරවා කියලාද? පරණ කොට අපරණේවත් තියෙන අපිට පරණේවත්. ඒ වගේ අර එක්තරා කාල 60 70 දශකයේ